සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම මාකට් රීඩ් කරන්න. හරි? මාකට් රීඩ් කරන්න අවශ්‍ය කරන දේවල් ටික. සහ මේ මම මාකට් රීඩින් වල ඔයාලට කියන්නේ අපි MMT එක ඇතුලේ රීඩ් කරන ඒවා හරිද බලන්න. හරි? හරිද බලන්න මේ අපි කරන දේවල් ටික පෙන්වන්න කල්පනා කරාද දවසේ. ඉතින් ඔය තියෙන්නේ අද අපේ කට්ටියගේ ඔය ෂෙයා කරලා තිබ්බ ප්‍රොෆිට් ටිකක්. ඉතින් මම ඔය පෙන්නුවේ. හරි. ඉතින් ඔයාලට මතක ඇති මම උදේ වීඩියෝ එක කරනකොට උමා USDT වල ට්‍රේඩ් එකක් මාක් කරන්නේ. ට්‍රේඩ් එකක් කියන්නේ මම ඒක ඔයාලට මොකක්වත් නොකිය මේ මාක් කරලා දැක්කත්. මාකට් එක මෙහෙම වෙලා කොහොම වෙලා යටට එනවා කියලා. ඉතින් ඔන්න ඒ කියන්නේ දැන් ඔයාලා දැක්ක මම මාකට් එකේ මේ ඇනලයිස් කර කර හිටියද? මොනවා හරි බල බල හිටියද? නෑ මෙහෙම කරලා මේ කොයින් ටිකේ මෙහෙම මාරු වෙනකොට උමා වලට ගිහිල්ලා උමා වල දැකපු ගමන් මාක් කරලා ගියේ. ඉතින් ඕක තමා මේ ලයිව් මාකට් රීඩින් දන්නවා නම් එහෙම කරන්න පුළුවන්. හරි. දැක්ක ගමන් කියන්න පුළුවන්. ඉතින් ඒක කියන්න හේතු වෙන කාරණා තියෙනවා. හරිද? හේතු වෙන කාරණා තියෙනවා. ඒවා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ට මාක් කරලා ගියේ මාකට් එක අනිවාර්යෙන් ඔතෙන්ට එනවා කියලා දන්න නිසා. දැන් ලෝකේ හැම වෙලාවෙම දැන් හිතන්නකෝ ස්මාර්ට් මනීලා නැත්නම් ICTලා කවුරු හරි කමන්නේ ඔය ඉන්න ට්‍රේඩර්ස්ලා හරිද? ඒගොල්ලෝ කරන්නේ මේ වගේ තැනකට එනකන් ඉඳලා තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් ගන්න. හැබැයි MMT විතරයි ලෝකේ මෙතනින් එතෙන්ට එනකන් ට්‍රේඩ් එක ගන්න උගන්වන්නේ. ඔයාලට පැහැදිලිද? මම කියපු දේ. දැන් මෙන්න මෙහෙම වෙන්නේ. හරි? ලෝකේ තියෙන හැම කන්සෙප්ට් එකක්ම ඔහොම උඩට යන මාකට් එකක හරිද? ඔහොම යන මාකට් එකක ඔහොම ගියාට පස්සේ හරිද? ඒගොල්ලෝ ඔයාට කියනවා මොනවා හරි තියෙනවා මේ තැන්වල. හරි? මේ තැන්වල තියෙනවා එක එක ඒවා කියලා. හරි? ඒ කියන්නේ අපි බලමුකෝ සාමාන්‍ය දැන් කෙනෙක් කියනවා ඔහොම ඕඩර් බ්ලොක් තියෙනවා. හරිද? ආයෙ කෙනෙක් කියන්න පුළුවන් මේ මෙහෙම සපෝට් තියෙනවා. හරි? ඊට පස්සේ උඩට යන මාකට් එක නම් මෙහෙ මේ රෙසිස්ටන්ස් තියෙනවා. නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මෙන්න මෙහෙ මොනවාද? හරි? මෙතෙන් නම් මෙතෙන්ට ඕම් ඔහෙ ෆිබොනාචි තියෙනවා. හරිද? මොනවා හරි එකක් තියෙනවා. හරි? දැන් මේක මම අඳින්න ඕන හින්දා මෙහෙම අඳින්න. නැත්නම් ෆිබොනාචි අඳින්නේ එහෙම නෙමෙයි ඈ. කවුරුත් ටිපර් එහෙම වෙන්න එපා. ෆිබොනාචි අඳින්නේ එහෙම නෙමෙයි. හරි? ඉතින් මෙහෙම තියෙනවා. හරි? එතකොට මේ හැම එකකම හරි දැන් මෙතන නම් මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා මේ උඩට එන මාකට් එකේ ඔයාට කවුන්ටර් ට්‍රේඩ් එක තමයි එයා ගහන්න කියන්නේ. හැබැයි ඔයා දන්නේ නැහැ මෙතනින් මේක මෙහාට එනවද මෙයා උඩට ඇවිල්ලා ඉවරද කියලා. පැහැදිලිද? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා දන්නවද? දන්නේ නැහැ. හරිද? දන්නේ නැහැ. හැබැයි දැන් MMT අපි කරන්නේ. දැන් ඔයාට ලෝකේ අනිත් අය කරන ට්‍රේඩින් වලදී මෙහෙම ඇවිල්ලා කොහොම වෙලා මේ වගේ තැනකින් එන්ට්‍රි එක ගහන්න තමයි උගන්වන්නේ නැවත හැරෙයි කියලා. ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක කොහෙද වැටෙන්නේ? මේ ඒරියාස් වලදී තමයි ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක වැටෙන්නේ. හැබැයි මම මුල ඉඳන්ම ගෙනාපු තර්කයක් තිබ්බා. ඒ තර්කය තමා මාකට් එකක්. දැන් මේ කියන පොයින්ට් වලට එනවා නම් මේ ඕඩර් බ්ලොක් එකට හරි මොකක් හරි උලව්වකට. හරිද? එනවා නම් ඇයි මේ මෙතෙන්ට එනකන් ට්‍රේඩ් එක ගන්න බැරි? මගේ පොයින්ට් එක. හරි? ඔය ට්‍රේඩ් එක මෙතෙන්ට එනකන් ගන්න බැරි ඇයි? ඇයි මට මම ඉගෙන ගන්න ගියපු හැම තැනකම ප්‍රශ්න කරේ මොකද්ද? මේක ඇයි ගන්න බැරි? මට ඒක ගන්න කියලා දෙන්න. ඉතින් මෙතෙන්ට සුවරකට මාකට් එක එනවනේ. නේ? එතකොට එනවනම් මෙතෙන්ට එනකන් අපිට ට්‍රේඩ් එකක් තියෙනවනේ ඇත්තටම. පැහැදිලිද? එහෙමනම් ඇයි අපිට මේ ට්‍රේඩ් එක ගන්න බැරි? කියලා මම ප්‍රශ්න කරා. හැබැයි ඒ ප්‍රශ්න කරපු කිසිම කෙනෙක්
කිසිම තැනක මට ඕකට උත්තරයක් දුන්නේ නැහැ. හැමෝම කිව්වේ එහෙම ට්‍රේඩ් කරන්න බෑ. SMC කරන අය කිව්වා මට ඕක ඕඩර් ෆ්ලෝ එක මේ ඕඩර් ෆ්ලෝ එකේ හදනවා මාකට් මේකර්ස්ලා ඕඩර් ෆ්ලෝ එකේදී ට්‍රේඩ් කරන්න බෑ කියලා කිව්වා. ඉතින් මටම අභියෝගයක් කරගත්තා. එහෙම බැරි වෙන්න බෑනේ. මාකට් එක එතෙන්ට එනවා නම් දෙයි හාඳුරනේ. හරිද? තියෙන්න එපයි මොකක් හරි ක්‍රමවේදයක්. හරි. මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ මට ට්‍රේඩ් එක ගන්න. තේරෙනවද? එහෙම නැති වෙන්න බෑ. ඒතර මම ලෝකේ පුරා හොයනකොට එහෙම ක්‍රමවේද නැහැ. හරි. එහෙම ක්‍රමවේදයක් හදලා නැහැ. ඊට පස්සේ තමයි මම අදට මේ කියන කතන්දරේ හරිද? වැලීඩ් වෙන්නේ. ඒ කියන්නේ මම ඒක පිළිබඳ එක්ස්පෙරිමන්ට් එකක් කරලා ඒක හොයන්නේ. මෙහෙම වේ කරන්නේ කොහොමද? මෙයා උඩට ගිහිල්ලා ඉවරද කියලා මම දැනගන්නේ කොහොමද? ඈ මොකද්ද මෙතන තියෙන තාක්ෂණික කාරණාව? මෙයා මාකට් එකේ කරලා කරන්න ඕන වැඩි කරගෙන ඉවරද? එවන ඇයි මට මේ ට්‍රේඩ් එක ගන්න බැරි? හරි. ඔයාලා උදේ වීඩියෝ එක බලපු අය දන්නවා. අද මේ උදේ. හරි. එතකොට මම ඒ වෙලාවේ තමයි මේක මාක් කරේ. මොකද මම ෂුවර් එකටම දන්නවා ඔතෙන්ට එනවා කියලා. ඉතින් අපිට ට්‍රේඩ් එක ෂෝට් එක තියෙනවද නැද්ද? ෂෝට් එක තියෙනවා. හරි. මම අර කියන්නේ කියන පැත්තටම මාකට් එක යන්න ඕනේ කියලා. හරි. ඕක ඔයාලා වටහා තේරුම් ගන්න ඕනේ දෙයක්. හරි. එතකොට මෙයා මේ අවස්ථාවේ මේ කරපු කාරණාව මම මෙතන මාක් කරන්නේ මේ මෙතන මාකට් එක තියෙනකොට. හරි මෙතන මාකට් එක තියෙනවා මාකට් මේ කිසිම දෙයක් බලන්නේ නැහැ. පිටිපස්සට ගිහින් බලන්නේ නැත්නම් මොකවත් කරන්නේ නැතුවනේ මාක් කරන්නේ. එතකොට මේ අවස්ථාවේ තියෙනකොට මේ අවස්ථාවේ මෙයා අපිට කියනවා මගේ වැඩේ ඉවරයි. මේ මාකට් එකේ හිටපු ෂෝට් ට්‍රේඩර්ස්ලා සියලු දෙනා අයින් කරලා ඉවරයි. එhmenan දැන් යන්න ඕනේ කාව අයින් කරන්නද? ලෝන් ට්‍රේඩර්ස්ලා. ඒ ලෝන් ට්‍රේඩර්ස්ලා අයින් කරන්නත් මම යන්නේ මේ ඒරියා එකේ එල්ලෙන ෂෝට් ට්‍රේඩර්ස්ලා අයින් කරාට පස්සේ. හරි කියනවා. ඒකට ඒ ෂෝට් ට්‍රේඩර්ස්ලා පැනික් කරලා අයින් කරනවා. මොකද හේතුව කවුරු හරි මේ උඩින් එල්ලෙන්න හැදුවොත් එයාව ලොස් කරනවා. හරි. හැබැයි MMT එකේ අපි හරියට උඩින් එල්ලේ මේව වෙනවා. ඔයා ඔය මම දාන අපේ ගෲප් එකේ කට්ටියගේ ට්‍රේඩ් වල බලන්නකෝ ඒගොල්ලෝ ට්‍රේඩ් ගහලා තියෙන තැන් ටික. හරියටම යටින් උඩින් එල්ලෙනවා ඒගොල්ලෝ. එල්ලෙනවා කියන්නේ හරියට දැනසි තැනින් ට්‍රේඩ් එක ගන්නවා. right? ඒක නිසා මෙන්න මේ සිද්ධාන්තය. මේ සිද්ධාන්තය කොච්චර දුරට වැලීඩ් වෙනවද කියන එක තීරණය වෙනවා. ඔයා හරි. ඒ කියන්නේ දැන් ඔයා කවුන්ටර් ට්‍රේඩ් ගහන කෙනෙක් නම් ඔයා කවුන්ටර් ට්‍රේඩ් එක ගහන්නේ කොයි අවස්ථාවේද? ගහනවා නම් ඇයි ගහන්නේ? ඒකත් බලන්න ඕනේ. මේ මාකට් එකේ අච්චු නෑ ළමයි. හරි. මාකට් එකේ අච්චු තියෙනවද? අච්චු නෑ. අච්චුවක් කියන්නේ මොකද්ද? නියතයක්. ඒකට එතන අච්චුවක් හිටින්නේ නැහැ. පැහැදිලි. දැන් ඔයා දීලා බලන්නකෝ. හරි. මම කියනවට ඔය මොනවා හරි concept තියෙනවනේ ලෝකේ දැන් ට්‍රේඩ් කරන SMC, ICT, Elliott Wave, Wyckoff ඔය මොක හරි. ඔය කියන concept වල පස් දෙනෙකුට ඔයා දන්න පස් දෙනෙකුට දෙන්නකෝ එකම coin එකක් හෝ එකම currency එකක් analyze කරන්න කියලා. දෙන්නකෝ. දීලා බලන්නකෝ එකම ඇනලයිස් එක එනවද කියලා. නෑ. කවදාවත් එන්නේ නෑ. ඇනලයිස් පහක් තමයි. ඇයි ඒ? ඇනලයිස් පහක් එන්නේ මොකද දන්නවද? එක එක්කෙනා මාකට් එක දිහා දකින විදිහ වෙනස්. එහෙමනම් එතන සාර්ථකත්වයක් තියෙන්න පුළුවන්. ඔයා දකින විදිය වෙනස්, මම දකින විදිය වෙනස්. ඒතකොට කවුරු දකින විදියද හරි? එහෙම ප්‍රශ්නයක් එනව නේද? ඔව් එහෙම ප්‍රශ්නයක් ඔයාට අනිවාර්යයෙන්ම එන්න ඕන.
එක එක්කෙනා මාකට් එක දිහා දකින්න විදිය වෙනස්. හැබැයි MMT එක ඇතුලේ ඉන්න අය හැමෝම දකින්නේ එක. ඇයි ඒ? හෝම් වර්ක් එක මං කරලා දීලා තියෙන්නේ. MMT එක ඇතුළට එන කෙනෙකුට ඉරක්වත් අඳින්න නැහැ. එන්න මේ පොසිෂන් එක විතරක් ඕනනම් මාක් කරනවා. එච්චරයි. හරි. එච්චරයි. ඉරක්වත් අඳින්න ඉතුරු කරලා නැහැ. හරි. සියලු දත්ත ටික ඩිස්ප්ලේ කරලා පෙන්නලා තියෙනවා. හරි. එතකොට මේකට දැන් තව කම්බයින් කරන්න ඕන දෙකේ ඒවා. RSI කම්බයින් කරන්න ඕනද? MACD කම්බයින් කරන්න ඕනද? ඔය කියන අරවා මේවා Fibonacci ඔය නාචි මොනවා හරි කම්බයින් කරන්න නැහැ. කිසිම දෙයක් නැහැ. one and only. මේ MMT pack 2.0 විතරයි. මේ ඇයි? එකම දෙයයි තියෙන්නේ මාකට් එකේ. ඉතින් මාකට් එකේ එන මුදල් එන විදිහ අඳුර ගන්න පුළුවන් නම්. හරි. හරි එතනින් එහාට ට්‍රේඩින් කියලා උලව්වක් නැහැනේ. නේද? ඇත්තටම එතනින් එහාට ට්‍රේඩින් කියලා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ඕගොල්ලෝ තේරුම් ගන්න. මේකේ මාකට් එකට සල්ලි එන විදිහ ගැන හැසිරීමක් විතරයි අපිට තියෙන්න ඕනේ. දැන් මම මෙතනින් මේ ට්‍රේඩ් එක මාක් කරනකොට මම දන්නවා මෙයා මෙතන මේ කරන්න තියෙන සෙල්ලම් ටික ඔක්කොම කරලා ඉවරයි. එහෙමනම් මාකට් එක ඊළඟට මෙයා මොකද කරන්නේ? මේකේ හිටපු ෂෝට් ට්‍රේඩර්ස්ලා සියලු දෙනා අයින් කරලා. දැන් මාකට් එක මේ ඒරියාස් වලදී ආපු ලෝන් ට්‍රේඩර්ස්ලා සියලු දෙනා අයින් කරන්න ඕනේ ඊළඟට. ඉතින් එයා යනවා. යනවා නෙමෙයි අරගෙන යනවා. නිකන් හුලඟට එහෙම යන්නේ නැහැ. තේරෙනවද? අරගෙන යනවා. හරි? ඒක ඔයා තේරුම් ගන්න. තේරෙනවද? ඉතින් ඔන්න ඔය වගේ ඔයා ලයිව් මාකට් එක කියවන්න ඕනේ දරුවනේ. ට්‍රේඩින් කරනවා නම්. එතකොට ලයිව් මාකට් එකේදී මේ වෙලාවේ හැසිරීම සම්බන්ධව ඔයාට අදහසක් තියෙනවා නම් අන්න ඒ අදහසත් එක්ක ඔයාට පුළුවන් මොකද්ද? මේ ජීවිතේ දිනන්න. ඒ කියන්නේ ට්‍රේඩින් ජීවිතේ දිනන්න. ඒක මේ එකපාර එන දෙයක් නෙමෙයි. අත්දැකීමත් එක්ක එන දෙයක්. ඒකට ටික කාලයක් යනවා. අද ඇවිල්ලා හෙට උදේ බිලියනර්ස්ලා වෙන්න බෑ. හරි මටම මේක තේරුම් ගන්න ගොඩාක් දේවල් කරන්න සිද්ධ වුණා. අවුරුදු 4මාරක් 5ක් 6ක් දැන් මේ වෙනකොට 6ක්. හරිද? එක එක දේවල් අත්දහදා බලන්න වුණා. අදටත් මම මේක ඇතුලේ හොයන එක නවත්තලා නැහැ. මම උදේ වීඩියෝ එකක් කීවේ ඒකයි කම්මැලියොන්ට ට්‍රේඩ් කරන්න බෑ කියලා. මේක ඇතුලේ හොයන එක නවත්තලා නැහැ. මෙයාගේ පුංචි හෝ වෙනස් වීමක් වෙනවද කියලා හැම වෙලේම නිරීක්ෂණය කරනවා. මොකද ඒක අවස්ථාවක හැසිරෙන විදිහ නෙමේ ආයෙ වෙන්නේ. පැහැදිලිද? එක අවස්ථාවක වෙන හැසිරීම කවදාවත් නැවත නැවත රිපීට් වෙන්නේ නැහැ. මෙතන වෙච්ච සිදුවීම මේ විදිහටම නැවත වෙන්නේ නැහැ. ට්‍රේඩින් වල වරදින්න හේතුව හුඟක් දෙනකොට එකම සිදුවීම නැවත නැවත වෙයි කියලා රිපීට් කරනකම් බලාගෙන ඉන්නවා. ඇයි දන්නවද මං එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ? මෙතන හිටපු ට්‍රේඩර්ස්ලා මෙතන හිටපු ට්‍රේඩර්ස්ලා ටික ඒ කියන්නේ ඔලු ගෙඩි නෙමෙයි මං කියන්නේ. ආපු මුදල් ආපු විදිහ නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඒ විදිහට. ඒතර වෙනස් වෙනවා. හරි. ජීවිතේ කිසිම දවසක එහෙම වෙයි කියලා හිතන්නත් එපා. පැහැදිලිද? එහෙම හිතන්නත් එපා කවුරුවක්වත් එහෙම වෙයි කියලා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ හරිද? දේ තමා හැම වෙලාවෙම මොකද්ද? හැම වෙලාවෙම මෙන්න මේ කියන හරි? මෙන්න මේ කියන රටාවන් පස්සේ යන්න එපා. රටාවකට හුරු වෙන්නත් එපා. රටාවක් පස්සේ ඔයා යන්න ගියොත් මොකද වෙන්නේ? දරුවනේ ඔයා අනාථ වෙනවා. හරි? අනිවාර්ය අනාථ වෙනවා. මොකද මාකට් එකේ එකම දේ ප්‍රතිනිර්මාණය වෙන්නේ නැහැ. රටාවක් පස්සේ යන්න එපා. තේරුණාද? ඔයා එහෙම කරුවේ නැත්තම් ඔයාට පුළුවන් නම් අර වතුර වගේ තැනින් තැනට ඒ හැඩේ වෙනස් කරගන්න. බෝතලයකට දැම්මහම බෝතලේ හැඩයට.
ටැංකියකට දැම්මම ටැංකියේ හැඩයට වෙනස් වෙන ගන්න පුළුවන් නම් හරි අන්න එතනදී ඔයාට මේ මාකට් වලින් ජය ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් හැසිරීම් රටා නිරීක්ෂණය කරන්න. අන්න ඒක කරන නිරීක්ෂණය ඇතුලේ මාර ඔපචුනිටිස් ගන්න පුළුවන්. හරි හැමදාම ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පුළුවන්. ඉස්සරහට පොඩ්ඩ මේ දේවල් කතා කරමු. හරි එක වීඩියෝ එකකින් කියන්න අමාරුයි ගොඩක් දේවල්. අපි පොඩ්ඩ කතා කරමු. හරි එහෙමනම් පොඩි කෙටි වීඩියෝ එකක් මේක. මම නිතර දෙවේලේ වීඩියෝ දාන්න උත්සාහ කරනවා. හරි පොඩි කෙටි වීඩියෝ එකක්. එහෙමනම් හැමෝටම ජය වේවා.